හෙලෝ අයිබෝන් ඔගොල්ලෝ එකතු වෙලා ඉන්නේ ලොකු ටොක්ස් පොඩ්කාස්ට් එකේ එපිසෝඩ් 2 එකත් එක්ක. මගේ නම ෆර්නි. මගේ නම ක්‍රිෂේන්. ඉතින් මොකෝ වෙන්නේ? දැන් ඕගොල්ලෝ අපේ සමාරම්භක එපිසෝඩ් එක බැලුවේ නැත්නම් කලින් එපිසෝඩ් එක පුළුවන් තියනවා බලලා එන්න. දැන් මේක තමයි දෙවෙනි එපිසෝඩ් එක. අපි ඒක තමයි කතා කරේ පොඩ්කාස්ට් එකට මොකද වුනේ සිද්ධ වෙච්ච හැම දෙයක්ම අපි රීකැප් කරා ඒකෙදි. දැන් අද පොඩ්කාස්ට් එකේදී ඒක ටිකක් දැන් රිෆයින් කරලා හොඳ ටොපික්ස් ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙන තමයි මේ පටන් ගත්තේ වැඩි. නේද? හොඳ ටොපික්ස් ටික ඉතින් අපි බලමු මොනවද කියලා. අපි බලමු නේද? පළවෙනි දේ තමයි මේ අප්ඩේට්ස් ටිකක් දෙන්න තියෙන ඔයගලන්ට මේ පොඩ්කාස්ට් එකේ ඔෆිෂියල් අප්ඩේට්ස් ටිකක්. ඒ තමයි මේ දැන් පොඩ්කාස්ට් එක podcast.lk එකේ හොයාගන්න පුළුවන්. yes ලොකු ටොක්ස් එක. ඒක great නැති වෙලා තිබ්බ එක. නැති වෙලා තිබ්බ එක. ඉතින් ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනේ කිනරු මල්ලිටයි නිමන්ත අයියටයි. ඒ දෙන්න තමයි ඒ වැඩේ හැන්ඩල් කරලා thank you both. පටගාලේ එක අප්ඩේට් වෙන විදිහට හැදුවේ. thank you very much ඔයගොල්ලෝ දෙන්නට. ඒ වගේම අපේ පොඩ්කාස්ට් එක දැන් කාස්ට් බොක්ස්, පොකට් කාස්ට් ඒ වගේ පොඩ්කාස්ට් ප්ලැට්ෆෝම්ස් ගණනාවක තියෙනවා. දැනට නැත්තේ තාම Apple podcast එක විතරයි ගොයියා. YouTube podcast දැම්මද? YouTube podcast එකෙත් නෑ. YouTube එකේ තියෙනවා. වීඩියෝ YouTube එකේ තියෙනවා. YouTube podcast නේ. YouTube music නේ. sorry YouTube music sorry. මේ නිවැරදි කිරීම YouTube music එකේ තාම නැහැ. හැබැයි YouTube music එකෙන් ගන්න පුළුවන් නේද YouTube වීඩියෝ? YouTube පොඩ්ඩක් දැන් බලමුද? සර්ච් කරලා බලන්න ලොකු ටොක්ස් podcast මේක ලොකු ටොක්ස් කි පොඩ්කාස්ට් එක අහපුවම අර වීඩියෝ එකෙන් නැද්ද? එනවා. දැන් එනවා කලින් ආවේ නෑ ඒක. දැන් මට ක්ලික් කරලා බලන්න ඒක දැන් කොහොමද ඒක දැන් පොඩ්කාස්ට් එක විදිහට ප්ලේ වෙන්නේ. දැන් ඒක ඔඩියෝ එක විදිහට ප්ලේ වෙනවා. wow එහෙනම් guys ඔයගලන්ට YouTube music එකනොත් දැන් ලොකු ටොක්ස් පොඩ්කාස්ට් එක සර්ච් කරලා අපේ පොඩ්කාස්ට් එක ඔඩියෝ ඔන්ලි විදිහට අහන්නත් හැකියාව තියෙනවා. මම දැන් YouTube music ලංකා ගොඩ දෙනෙක් පාවිච්චි කරනවත් ඇති. පේ කරන්නේ නැතුව ගොඩක් කට්ටිය පාවිච්චි කරන YouTube music. එහෙම කරන්නත් පුළුවන් ඔයගලන්ට. එහෙම නැත්නම් most convenient method එක තමයි podcast.lk එකට යන්න. අපි link එක දාන්න මෙතන. එකට ගිහිල්ලා ඔයගලන්ට බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන්. මම දැන් active podcast අන්තිම දවස් කීපේ අපේ podcast එක ඔයගලන්ට හොයාගන්න පුළුවන් වෙයි. හැබැයි මම හිතනවා බං convenient machine එක මං හිතන්නේ podcast.lk කියලා. මොකද බං Android phones වලට දැන් default එන්නේ music player එක විදිහට YouTube music නේ. ඒකට අපිට ඒක access කරන්න පුළුවන් ලේසියෙන්ම internet connection එකක් තියෙනවා නම්. දැන් iPhone user කෙනෙක් නම් ඒගොල්ලන්ට pre-installed වෙනවා Apple podcast. ඒක free නේද? free ba 100% free නේ Apple podcast. දැන් අපි බලුවොත් අපේ එක තියෙනවා නිකන් බලන්න පුළුවන්. හැබැයි ඒකේ අපේ එපිසෝඩ්ස් ටික නැහැ. එපිසෝඩ්ස් ටික නැහැ. අපේ පොඩ්කාස්ට් එක වෙන්නන පරණ එපිසෝඩ්ස් ටික නම් ටික ප්ලේ වෙන්නේ නැහැ. ආයෙත් කියලා ඉන්නෝනේ මම මේ Spotify for podcasters එක contact කරගෙන ඒක විසඳන්න මාර try එකක් දුන්නා. එයාලා කියනවා එයාලගේ end එකෙන් සම්පූර්ණ podcast එක delete වෙලාලු දැන් තියෙන්නේ. කලින් එක. හරිද? මම මේ chat එක වෙනනම් ගොයිවාට ඒ තනිකර ඒගොල්ලෝ කිව්වා delete කරලා තියෙන කිසිම දෙයක් නැහැලු. හැබැයි podcast එකක් කලින් තිබුණා කියලා පොඩි අර මාක් එකක් තියෙනවා database එකේ. ඒ හේතුව RSS feed එක අනිත් podcast platforms වලත් submit වෙලා තියෙනවානේ කලින්. එන්න ඒක නැති කරගන්න ඕන. දැන් ඔයගොල්ලෝ සමහර අපේ මේ platforms වල ගිහ search කරොත් එහෙම ලොකු talks podcast කලින් podcast channel එක ඔයාලට බලන්න පුළුවන්. හැබැයි එකක්වත් play වෙන්නේ නැහැ. ඒක දැන් නැහැ කිසිම server එකක. ඒ podcast එක. ඒක අර සර්ච් වෙන එක නවත්තන්න මට සිද්ධ වෙනවා හැම පොඩ්කාස්ට් ප්ලැට්ෆෝම් එකම ඉන්ඩිවිජුවල් කන්ටැක්ට් කරගෙන ඒ ප්ලැට්ෆෝම් එකේ කට්ටිය කන්ටැක්ට් කරන් බං අයින් කරන්න සිද්ධ වෙනවා කෑෂ් එක. ඒ කෑෂ් ෆයිල් වල තියෙන දැන් එතන. ඒක අයින් කරන්න තමයිලු දැන් සිද්ධ වෙන්නේ. ඉතින් ඔය වගේ කරදරකාර වැඩම දැන් අපිට එන්නේ මොනා කරන්නද මේ ඒකත් ඉතින් හරියට ලස්සනට ක්ලීන් අවුට් කරලා ඔයගලන්ට මේ එන්නේ අලුත් channel එකේ තමයි මේක එන්නේ නේ අපේ. මේ හැම දෙයක්ම දැන් එන්නේ අලුත් channel එකේ. ඔයගලන්ට හොයාගන්න අමාරු වුණොත් ලොකු ටොක්ස් කියලා සර්ච් කරාම දෙකක් ආවොත් එක එපිසෝඩ් එකක් විතරක් තියෙන එක තමයි දැනට අලුත් channel එක. දැන් මේක දැම්මම එපිසෝඩ් දෙකක් එනවනේ. ඒක තමයි අලුත් channel එක. එපිසෝඩ් ගොඩක් තියෙන එක පරණ channel එක. ඒක බලන්න එපා. අලුත් එක subscribe කරන්න අපිත් එකතු වෙන්න. මේ ටික තමයි කියන්න තියෙන ප්‍රධාන වශයෙන් මේ podcast එකේ update එක සම්බන්ධව. හොඳ ප්‍රතිචාර තියෙනවා YouTube වීඩියෝ එක හදනවට. YouTube එකට දානවට කලින් එක දැම්මේ YouTube එකට full HD වලින් මං හිතන්නේ HD හරි මට මතක නැහැ හරියටම. ඒක 1080p තිබ්බද? 1080p ද මන් දන්නේ මතක නැහැ. මේක අපි රෙකෝඩ් කරන්නේ 4K වලින්. ඉතින් බලාපොරොත්තු වෙන්නේ 4K වලින් අප්ලෝඩ් කරන්න. කියන්න බෑ ෂුවර් නෑ අපි සමහරට 4K වලින් දාන්න තියලා තියෙනවා නැත්නම් 4K වලින් ගන්න හේතුව තමයි මොකද්ද මෙයා එඩිටින් සීන් එකක් මේවා කරනවා කියලා. එඩිටින් වලදී පොඩක් ලේසි 4K ගත්තොත් රිසොලූෂන් එකට
ඉතින් අප්ලෝඩ් කරත් ඉතින් අප්ලෝඩ් කරලා 1080p වලට දායි මොකද අපිට ලොකෝට විෂුවල් කන්ටෙන්ට් එකක් දෙන්න නැති නිසා ඕක තමයි කියන්න තියෙන පොඩ්කාස්ට් එක සම්බන්ධව තව මේ පොඩි කම්ප්ලේන්ට් එකක් තියෙනවා මේකට මට උඹ කතා කරන්න දෙන්නේ නැහැ කියලා මෙතින් පයින්නවල හැම එකටම ඕ පිළිගන්නවා ගයිස් පිළිගන්නවා ඉතින් මූ කතා කරන්නේ නැහැ නේ මම මොනා කරන්නද ඒක නෑ කියන්න මම මොකක් හරි කියන්න ගියාම කියන මූට මොකක් හරි කියන්න ගම කියන උඹ කියාම් බං ඉතුරු ටික ඕගොල්ලෝ කියන්න ගයිස් මම ගිය සැරේ මගේ මොකද PC බිල්ඩ් එක කියන්නේ මූ පැන කිව්වේ නැද්ද මට කියන්න දුන්නේ නෑනේ මූට ස්පෙක්ස් මතකද මම මතක් කරලා හරි කියනවානේ මම මතක් කරලා හරි කියනවානේ කතා කරපුවා කියන අද වැඩිපුර අද මූට වැඩිපුර chance එකක් දෙනවා ඔයගොල්ලෝ කතා කරන්න නෙමෙයි ફોකස් කරලා මොකේ මූණ විතරක් ගන්නවා වීඩියෝ එකේ කතා කරන්න නෙමෙයි කතා කරද්දි පයින්න එපා පයින් අපි පැත්ත වෙලා අපි කොන් වෙලා කැපිලා කන වැරෙන්න කැපිලා ඉන්නේ වැඩ්ඩන්ට අවස්ථාව දෙන්න ඕන guys වැඩ්ඩන්ට අවස්ථාව නැති නිසා තමයි අද ලයිම ලංකාවට වෙලා තියෙන්නේ අන්න හරි මොකක්ද වෙලා තියෙන්නේ ලංකාවට ලොන්තයෝ ටිකක් බිහි වෙලා ඉන්නේ ඒකින්ද තමයි ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ ඔයාලට ලොන්තේ නම තේරුම් දන්නේ නෑ බා දැන් හැමෝම දැන් ලොන්තයෝ ගානවානේ මම ඊ සර්ච් කරාද Google එකේ සර්ච් කරාම ආවේ ලූසර්ස්ලට කියන නමක් හැමතිස්සෙම පරදින කිසි පොසිටිව් එනර්ජි එකක් නැති ඒ වගේ කට්ටියට කියන නමක්ලු ඔය වචන හැබැයි මේ කියන්නත් ලේසි මේ හරි අර මේවාද කියන ලොකු ටොක්ස් වගේ මත කියන නමක් ලොන්තයා මුටත් කියන්නේ ලොන්තයා ඉන්ටරප්ෂන් එකක් අපිට දෙනම් කතා කරන්න දෙනවා ශ්‍රී ලංකන් ක්‍රිකට් ගැන අපිට අයිතියක් තියෙනවද කොයි කතාවර ඒ සම්බන්ධ තියෙන අනිවාර්යෙන් තියෙන තේ අපි ලංකාවේ ඉන්නේ ලංකාවේ ඉන්න ලංකාවේ පුරවැසි හැටියට අපිට අපේ ඔපිනියන් දෙන්න අයිතිය තියෙනවා ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ හැටියට අපිට 100% අයිතියක් තියෙනවා මේ ගැන හොඳ කියන්න සහ විවේචනය කරන්න මුලින්ම දේවල් ටිකක් තියෙනවා කතා කරන්න දැන් ගොයිය කියන්නේ මේ ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද ක්‍රිකට් එපා කරපු එකක්ද නැත්නම් දැන් මම ක්‍රිකට් මගේ ක්‍රිකට් ගැන හිස්ටරි කියන්න මම ග්‍රේඩ් 4 හරි 5 හරි අපි 2011 දරාර 2014 නෑ 2011 අපි මේ ඉන්දියාවත් එක්ක ෆයිනල් ආවේ ඉන්දියාවට පෙරදුනේ 2011 දී ඉන්දියාවට පෙරදුනේ වර්ල්ඩ් කප් එක එහෙම අයිඩියා නැහැ ෆැක්ට්ස් බලන්න නේද පුළුවන් සර්ච් කරලා 2011 අපි ආවා ඉන්දියාවත් එක්ක යස් ශ්‍රී ලංකා එක්කනේ ආවේ 2011 අර ඕවර්ස් 50 මැච් තියෙන්නේ one day match එක මේ ඔය සීරීස් එක තමයි මුලින්ම බලන්න පටන් ගත්තේ ඕක බලලා මම එක තමයි මතක නැහැ මොකද්ද මැච් එක කියලා හැබැයි ශ්‍රී ලංකාව ගහපු එකක් නෙමෙයි මම හිතන්නේ පාකිස්තානෙන් වෙන මොකක් හරි ගහපු මැච් එකක් ඒක තමයි පළවෙනියටම ක්‍රිකට් බලපු දවස ගෝල්ඩන් මෙමරි එකක් ඒක බලලා මචං මේ එදාම නිකන් එක ඔබ්සෙෂන් එකක් වගේ ආවා ඊට පස්සේ එච්චර හොඳට ඒ කාලේ සෙල්ලම් කරලා තියෙනවා කියන්නේ යාට ඔබ්සෙෂන් එකක් එන්නේ එහෙම ඔව් ඒ කියන්නේ මේ අර හෙන කම්පිටිටර් ලංකාවත් නෙමෙයි මේ ඉන්දියාවයි නෑ පාකිස්තානු ඉන්දියාව මන් දන්නේ නෑ මතක නෑ වරි පාකිස්තාන හිටිය කියලා මතකයි පාකිස්තාන දින්නද කොහොද ඒකේ ඒක බලලා හෙන අර හෙන උණුසුමක් තියෙනනේ බංගේ මැච් එකේ එන වෙන මේකත් තියෙනවා බලන් ඉන්න ආසයි මෙහෙම ඒක බලන්න පට්ට ඔබ්සෙෂන් එකක් ආවා ඊට පස්සේ මං කරේ බං මට ඒ කාලේ මේ අර ටෙනිස් බෝලත් නැහැ ලෙදර් බෝලත් නැහැ මං කරේ බං අර කොලයක් ගුලි කරලා ඒකට තව ගුලි කරලා මෙහෙම ලොකු බෝලයක් හදලා ඒකට සෙලෝ ටේප් ගහනවා කොලේ බර වෙන්න ඒකෙන් තමයි බෝල දාන්නේ ඒක නෑ ඒකෙන් තමයි මේ බෝල දාලා උඹ ගහනවද උඹ බෝල එහෙම නෙමෙයි බං ආසාවට බෝලේ විසික් කරන්න හරි මං දාගත්තා පොඩිනේ බං මම බෝල දාලා ඊට පස්සේ ඊළඟ මම වර්ල්ඩ් කප් එක යනකම් ගියා ඔතන ඉතින් මම පොඩි කොළ බෝල වලින් ටෙනිස් බෝලට අප්ග්‍රේඩ් වුණා එහෙම ඔබ්සෙෂන් එක ගිහලා මම ඇත්තටම හොඳ බෝල කෙනෙක් එතකොට බෝල දාලා ඊට පස්සේ මම ගෙදර අපේ දිග වත්තක් තිබ්බේ ඒ කාලේ නිකන් එක දිගට තිබ්බේ අර එහා පැත්තේ මට අර නුඹලා ගෙදර නෙමෙයි ඉස්සර අපි හිටියේ බං රිල් නෙමෙයි මොරාවත් තියෙන කඳානේ ඔව් අන්න ඒ පැත්තේ හිටියේ මේ ඒ දිග එහා පැත්තේ අර විකට්ස් ටිකක් හයි කරලම ආසාවට ගිහලා දුවගෙන ගිහලා බෝල දානවා එහෙම දාලා මම කියන්නේ උදේ පටන් ගත්තම හවස් වෙනකම් ඕක තමයි කරන්නේ පිස්සෙන් වගේ එහෙම පිස්සුව පටන් ගත්ත
ගන්න කාලයක් එහෙම ෂෝ එකක් තිබිලා දෙන බලන්න. ඔව් ඒක තමයි වැදගත්ම point එක. ගොඩක් පොඩි කාලෙදී මේ ක්‍රිකට් කියන ස්පෝර්ට් එකට මෙච්චර ආසාවක් එන්න එහෙම ෂෝ එකක් මෙයා දැක් ඔබ්සර්ව් කරලා තමයි මෙයා දැකලා තියෙනවා. ඒතර දැන් අපිට තියෙන ප්‍රශ්නේ අපිට නෙමෙයි මේ ලංකාවේ බහුතර දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ දැන් ඉන්න තරුණ ළමයින්ට දැන් ඉන්න පොඩි ළමයින්ට එහෙම ෂෝ එකක් දකින්න තියෙනවද කියන එක. ඔව් බං. දැන් ආසාවක් ඇති වෙන්න මම ලොකු වුණා මෙහෙම කෙනෙක් වෙනවා මම මෙච්චර දෙයක් කරනවා කියන ආසාව ඇති වෙන්න දැන් ඉන්න පොඩි ළමයින්ට එහෙම බලන්න දෙයක් තියෙනවද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද අපි හැමෝම අපෙන් අහන ප්‍රශ්නේ. තව දෙයක් දැන් මේ අපි කියන දේවල් ටික අර මේ කට්ටියම දැන් මේ දවස්වල අර ෂෙයා කරනනේ බ්ලොග් ඇන්ඩ් ඉනෝලාගේ ක්ලිප් එක. ඒක හරියටම හරි. හරි. අපි ඒක කොපි කරනා නෙමෙයි. ඒගොල්ලෝ කියන ටික අපිත් මේ කියන්නේ කොපියක් නෙමෙයි. කොපියක් කියලා ගන්නත් පුළුවන්. ඒ මිනිස්සු කියනවා ඇත්ත. ඒක තමයි හරි. ඒකම තමයි අපිත් කියන්නේ. ඒක බ්ලොග් ඇන්ඩ් ඉනෝ කියන්නේත් ඒක අපි කියන්නේත් ඒක තවත් කෙනෙක්ට මයික් එකක් දුන්නොත් කියන්නේත් ඒක. yes. ඒ කියන්නේ පොඩි ළමයි ඉන්ස්පයර් වෙන්නේ නැහැ කියන්නේ එතන අවුලක් තියනවා කියන්නේ. නේ දැන් හිතන්නකෝ ඔය කාටුන්ස් තියෙන්නේ පොඩි ළමයි කාටුන් ගොල්ලෝ ඒ කාටුන් බැලුවම මන් දන්නේ මන් දැක්කේ Facebook එකේ තාම සමහරක් හිතාගෙන ඉන්නවලු කවදා හරි ඔම්නිට්‍රික්ස් එක ලැබෙයි කියලා ඒගොල්ලන්ට. ඒ කාලේ මතකනේ බං. පිස්සු. එතකොට බං ඒ ආසාව ඒකට තියෙන අර මේ ඔබ්සෙෂන් එක ඇති වෙන්න වීරකමක් දකින්න ඕනේ. බෙන්ටන් කියන්නේ ලූසර් කෙනෙක් නම් බෙන්ටන් කියන්නේ ලොන්තෙක් නම් කවුරුත් මේ ඉස්සරහට ඩේ කාඩ්ස් එහෙම එකතු කරන්න පටන් ගන්න නෑනේ. අන්න ඒකයි. ඉස්සරම මතක දර මීටි ගණන් ඩේ කාඩ්ස් එකතු කරගෙන ඉස්කෝලේ රුපියල් 10ක් අරන් යනවා. ඊට පස්සේ ඉස්සර ඉස්කෝලේ ඉස්සර දෙන කඩේ බෙන්ටන් කාඩ් 10ක් දෙන්න කියලා. අපි එහෙමයි. ඉතින් අර ඒ කාලේ බෙන්ටන් කාඩ් විතර නෙමෙයි මයිකල් ජැක්සන් කාඩ් කියලා තිබ්බා. ඒවත් තිබ්බා. ක්‍රිකට් ගැන තිබ්බා. ගොඩක් උන් ක්‍රිකට් කීයක් එකතු කරාද? ඇතුව. ඉතින් දැන් මොනවද තියෙන ළමයින්ට අර රට ගැන අභිමානයක් ඇති කරගෙන හිතට ධෛර්යයක් කරන් වැඩ කරන්න. හරිම අඩු දේවල් කීපයක්නේ තියෙන්නේ. ලෝකයක් ඉස්සරහට යකෝ මේ සෙල්ලම් කරන්නේ. අපිට වෙන තියනවාද කියන්නේ ක්‍රීඩාව? නෑනේ. අපිට වෙන ක්‍රීඩාවක් තියනවාද ගයිස් ලෝකෙ ඉස්සරහ අපි ජයග්‍රහණය කරමු. මන් දන්න තරමින් නෑ. මම වැරදි නම් නිවැරදි කරන්න. මේ මන් දන්න තරම ක්‍රිකට් තමයි අපි අර වර්ල්ඩ් රෙකග්නයිසබල් කියන ස්පෝර්ට් එක. ටීම් එකක් විදිහට. අපිට FIFA ගහනවාද? නෑනේ. ඉතින් වෙන සුද්දන්ට නම් තියෙන ඒවා හරි. දැන් අපිට එහෙම දෙයක් වන්නේ ඉන්දියාවට අපිට තියෙන්නේ මේ ක්‍රිකට් තමයි ගොඩක්ම. ඉතින් මම නම් කියන්නේ හරිම තත්ත්වය හරිම දුකයි දකින්න. ඔයගොල්ලෝ මැච් එක මේ පහුගිය දවස් කිහිපෙනේ දැන් අවුරුදු 6ක් විතර දැම්ම. නේද? අපි ක්‍රිකට් බැලුවොත් අපේ මැච් එකක් ඉන්ටර්නැෂනල් මැච් එකක් බැලුවොත් එහෙම හරිම බලන්න බෑ ඉතින්. හරිම මේ කැතයි මුන්ට මොකට බැට් දීලා තියනවද මන්ද? මැච් ටික එක දිගට බැලුවද? මේ ටූර්නමන්ට් එකේද? ඔව් මං කියන්නේ මැච් එකක් තියෙද්දි බලනවද මැච් එක? එක දිගට බලනවා කියන්නේ බලන්න හිතෙන්නේ නෑ බා. බලන්න ආසයි මම නම් වට ආස 6 ගාන 4 ගාලා පොඩ්ඩක් අවුට් වෙලා ආයි මැදදී කවුරු අල්ලගෙන ගිහිල්ලා අර ඒ වගේ මොමන්ටම් එක තියාගෙන සෙල්ලම් කරන කට්ටියක් ඉන්නවා නම් ප්ලේයර්ස් ටික කාටවත් බලන්න නැතුව ඉන්න හිතෙන්නේ නෑ ගයිස්. ඒක තමයි ඇත්ත. ඇත්තටම බලන්න හිතෙන්නේ නෑ මුන් සෙල්ලම් කරන විදියට. ඔයගොල්ලෝම කියන්නේ. දැන් ඇත්තම කතන්දරේ මම දැන් ඉන්න ටීම් එකේ කට්ටියව දන්නෙත් නෑ. එකෙක්වත් නම් දන්නේ නෑ මම. දැන් ක්‍රිකට් බලන්නෙත් නෑ මම. මම දැන් අවුරුදු 4ක් විතර යනවා ක්‍රිකට් බලන එක නතර කරලාම දාලා. ඒ කියන්නේ මට සෙට් උනේම නෑ. ඒ කියන්නේ අර දැන් කවුද අර ගිය මැච් එකට මේ දැන් පැරදුන එකට කලින් එකේ කවුද 100ක් ගැව්වේ? පැතුම් නිස්සංක. ඌ 100ක් ගහනවා. එතකොට ඉතින් ලංකාවේ කට්ටිය ෂෙයා කරනවා අම්මෝ what a player next level අනම් මනම් ගාලා ඊළඟ එකේ පරදිනවානේ. අපිත් දැම්මා. ඊළඟ එකේ පරදිනවා. ඔක ඉතින් දැනගෙන මං හින්දා ඔය එකෙක්වත් හයිප් කරන්න යන්නෙත් නෑ. පැරදුනාට මම හැලි ෂෙයා කරන්නෙත් නෑ. මම බලන්නෙත් නෑ. මට ක්‍රිකට් කියන එක එච්චරටම එපා වෙලා තියෙනවා. මෙහෙම දෙයක්ත් තියන්න බෑ. ෆෑන්ස්ලා කියන්නේ අර ටොක්සික් ෆෑන්ස්ලා වෙන්න ඕනේ නෑ. මම එහෙම දෙයක්ත් තියනවා. අපි ආටිස්ට්ලා තියෙන ටොක්සික් ෆෑන්ස්ලා. හරි ඒ වගේ මට එක්ස්පීරියන්ස් එකක් තියෙන අනිවාර්යයෙන්. ඒතකොට ස්පෝර්ට් එක උනා ටොක්සික් ෆෑන් කෙනෙක් වෙලා පැරදුනාමත් දැන්ලා වැඩ එහෙම වැඩ يعني දින්නමත් බයි මොකුත් කියන්නේ නැතුව එහෙම නන්නේ මං කියන්නේ මමත් දැන් මාර්කට් ස්ටේටස් එක කරම පැතුම් නිසංක මම ඇත්තටම කියනවා මම දැන් ෆෑන් කෙනෙක් නෙමෙයි. ඒකෙන්ද බලන්න සෙල්ලම් කරපු නිසා දැම්ම. හැබැයි දැන් පොඩ්ඩක් අනිත් පැත්තට කල්පනා කරලා හිතනවා අපිද හොඳට සෙල්ලම් කරේ ඕස්ට්‍රේලියාව චාටර්ද කියලා. මේ මැච් එක. ඒක පොඩ්ඩක් අනිත් පැත්තට මේ නැත්තම් ක්‍රිකට් කියන මේ මැච් එක සල්ලි වලට ගිහිල්ලාද? හොඳ ප්‍රශ්නයක්. හිතන්න තමයි. අර මුත්තයියා කියන හතාව සිරා හතාව. අවුරුදු 6කට කලින් කියනවානේ මොකද්ද කියන්නේ #MEB. මගේ මතේ ඒක බෑ.
කරන්න පුළුවන් දේවල් තියෙනවා බැරි දේවල් තියෙනවානේ. මම කියනවා ඕක හදන්න බැරි දෙයක් කියලා. ක්‍රිකට් එක ලංකාවේ ක්‍රිකට් බෑ. ඒ කියන්නේ අපිට අනාගතේ බලාපොරොත්තුවක් තියාගන්න හොඳ නේද? මගේ මතය ඒක බෑ. හේතුව ඒ මනුස්සයා කියන්නේ මේ සිරා වැඩක් කර මනුස්සයන්නේ. අපි හැම වෙලේම සබ්ජෙක්ට් එකකින් උපදේශක් ගන්නවා නම් guys හැම වෙලේම උත්සාහ කරනවා නිකම් පාරන මනුස්සයෙක්ගෙන් මේ අද ඊයේ ඒ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්ත කෙනෙක්ගෙන් නෙමෙයි. ඒ සබ්ජෙක්ට් එක ගැන සිරාම වැඩ කරපු හොඳ එක්ස්පීරියන්ස් තියෙන මනුස්සයෙක්ගෙන් ඒ ගැන උපදේශක් ගන්න. දැන් අපෙන් ක්‍රිකට් කවුරු හරි උපදේශ ගන්න ආවොත් ඌ අනාතයි. මොකද අපි ක්‍රිකට් ගහලා මේ ප්‍රොෆෙෂනල් ක්‍රිකටර්ස්ලා නෙමෙයි අපි. අපි මේ නිකන් යාළුවෝ ටැක් එකතු කරලා ක්‍රිකට් ඉඳලා හිටලා ගැහුවා මිසක් හරියන්නේ නැහැ. හැබැයි මෙයාලගේ ජොබ් එක මේ ක්‍රිකට් ටීම් එකේ ඉන්න ජොබ් එක ප්‍රොෆෙෂනලි සෙල්ලම් කරන එක. මේගොල්ලෝ ඔතනට යන්න කොච්චර අමාරුද? කොච්චර ළමයි ඉන්නවද බලාගෙන ඔය සිලෝන් ටීම් එකට යන්න. එහෙම ඒකේ ඔය තැන දීලා හදපු සෙට් එක මුන්ට ප්‍රොෆෙෂනලි සෙල්ලම් කරන්නේ මු ජොබ් එක කරන්න බැරිද? මොකටද මුන්ට පඩියක් ගෙවන්නේ? උනේ පඩියක් ගන්න ලොකු පඩියක් ගන්නවනේ. ඌ යන්නේ බං ඕන දෙයක් තියනවනේ බං. මොනවද නැත්තේ? කෑලිද නැත්තේ, කාර්ද නැත්තේ, ගෙවල්ද නැත්තේ, ඉඩම්ද නැත්තේ. ඕන දෙයක් නම් ගෞරවය මිනිස්සුන්ගේ තියෙන ප්‍රසාදය හැමෝට අපිටම සල්ලි තියෙන හැමදේම තියෙන හැමෝටම ගෞරවය ලැබෙන්නෙත් නැහැ. ඔව්. අපිටම පාතාල නායකයෙක් ගමුකෝ සල්ලි නැද්ද ඌට? ඌට බලය නැද්ද? හැබැයි මිනිස්සුන්ගේ ගෞරවය නැහැනේ ඌට. හැබැයි බලන්නකෝ ක්‍රිකට් කෙනෙක් ගත්තා මිනිස්සුන්ගේ ගෞරවෙත් තියෙනවා සල්ලිත් තියෙනවා වාහනත් තියෙනවා ප්‍රයිවට් ජෙට් පවා තියෙන සමහරුන්ට. ඉතින් ඇයි මේ ඒගොල්ලන්ට තියෙන ජොබ් එක කරන්න බැරි? මොකද රටේ මේ රටට සම්පූර්ණ වෙලා තියෙන්නේ ඔක තමන්ගේ රෙස්පොන්සිබිලිටි එක තමන් කරන්න. තමන්ට අයිති වැඩේ තමන් කරා නම් මේක ලොන්ත ක්‍රීඩාවක් වෙන්නේ නැහැ මෙහෙම. ධර්මදේශනා ඉවරයි. දැන් මං කතා කරන්න දෙනවා මුඩ කතා කරන්නේ කතා කරපන්. ක්‍රිකට් ගේම්. මෙහෙම මං කියන්නේ මෙහෙමයි. දිගටම කතා කරන්න දෙන්න කියලා නෙමෙයි. මම කතා කරද්දි මම ඇදින් බයිනවා. මම normally මම talkative නෑනේ. මොනවද බොන්නේ? කතා කරපන්කෝ. මොනවද බොන්නේ? කොෆි. විස්කි මේනේ. බේපත් දෙක්කලානේ ඉන්නේ දැන්. කලින් මේ කෝක් ගයිස් බිවේ කෝක් ඈ. මම මේකේ බර්බන් ගෑවා. කලකන්නේ. දැන් බොන්නේ මේකට අර මේ අයිරිෂ් කොෆි කියලා කියන්නේ විස්කි දාලා කොෆි එකට එහෙම බොන්නේ. මොනවාද? ඔය තමයි ක්‍රිකට් ගැන කතාව. කියන්නේ මූටත් එපා වෙලා මටත් එපා වෙලා මේක බලන ඔයාටත් දැන් එපා වෙලා. තොපිටත් එපා වෙලා තියෙන්නේ. ඔක්කොමුන්ට එපා වෙලා තියෙන ක්‍රිකට්. මොකද කරන්නේ අපි යන්න ගන්න. යන්නේ. යම්බම් මේ ගමේ ඉන කොල්ලොට චක්‍රි ගාලෙන් බම් මොකද්ද මේ ලැජ්ජයි බං. මුන්ට බැට් ටික දීලා මුන්ට උස්ස ගන්න කැත බලනවා ගහන. අඩෝ ඊට වඩා ආතල් එකක් තිබ්බ බං අපි මේ ගිය අවුරුද්දේ මේ ළඟ මොකද මේකක් තියෙන්නේ බං. මේ ග්‍රවුන්ඩ් එක. වාසනා ග්‍රවුන්ඩ් එක. නෑ. යශික නෑ. සෙල්ලම් කරේ බං බෑන්ඩ්ස් කට්ටිය. අම්මට ඒක ඊට වඩා ආතල් අපි වටලප්පනුයි ට්‍රියෝස් එතකොට තව කවුද නම් ටික මතක නැහැ කියන්කෝ ග්‍රේස් කියලා බෑන්ඩ් එකක් හිටියා. තව අඩෝ මතක නැහැ නම. මංකීස් හිටියා. කොහොම හරි බෑන්ඩ්ස් ටිකක් හිටියා බං. ඒකේ මීට වඩා කම්පිටිෂන් එකක් තිබ්බා. දැන් මෙහෙමයි අපි කියන්නේ බෑන්ඩ් එක මේ හොඳම එක තමයි අපි වටලප්පන් අපි දින්න එක. අනිත් බෑන්ඩ්ස් ටික යූසක්. අපි මේ මූවි එකේ අපි අර දිනන මියුසික් එකක් දාන්න. මෙහෙම ඇත්තම වන්දරේ මම සෙල්ලම් කරේ නෑ ඒකේ. අය බෝල කෙනෙක් කිව්වේ දැන් මහලුවට. ඒ පොඩි කාලයකෝ. දැන් බැරිද බෝල් කරන්න? බෑ මම ක්‍රිකට් අතහැරලාමනේ තියෙන්නේ. ඉතින් මම ඔබ දන්නේ නැහැ මම 5 වසරේ ක්‍රිකට් ඇකඩමි එකට ගිහිල්ලා මම ටීම් එකට ඉස්කෝලේ ටීම් එකට සිලෙක්ට් වුණා. හරි සිලෙක්ට් වෙන්න ගියාම මම අසනීපුණ ඩෙන්ගු ඇතිලා. ඊට මාස ගාණක් ගෙදර නැවතිලා එහෙම මම ක්‍රිකට් එතනින් පස්සේ නෑ. දැන් අපි වගේ නෙමෙයි guys. මුළු ජීවිතේම ක්‍රිකට් වලට පුදුම ආසාවක් තියෙන කිලෝමීටර් 100 200 ගෙවාගෙන මැච් බලන්න එන මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මං කියන්න ඕනේ නැහැ නේ. ඉතින් ඔයාලා දන්නවා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට මේ වගේ ෂෝ එකක් දැක්කම ඇති වෙන හැඟීම් පොඩ්ඩක් හිතන්නකෝ. අපි ගෙදර ඉඳන් බලන අපිට මෙච්චර දුකක් දැනෙනවා නම් එතනට ගිහිල්ලා බලන මිනිස්සුන්ට කොච්චර ආසන්ද දැනෙන්නේ. මූණේ අර ටැටූස් ගාගෙන අරව දාගෙන නේ බං. අවුවේ පිච්චි මේ රට වෙනුවෙන් තියෙන ඒ ආදරයට ඒ ආසාවට මේකින් දෙයක් කරයි මේ ත්‍රිල් එකට.
ඒ thrill එකට මුන් ආතල්ලක් දෙන්නේ නැහැ නේ අනිත් පැත්තට. අඩු ඉස්සර හිටපු ප්ලේයර්ස්ලා බලපන් අන්න මාලින්ගේ ඉතින් මතක් මාලින්ගේ කරන්න එනවා කියලා ඕනේ. කිව්වම අනිත් අර බැට්ස්මන්ලා බයයි video එක බං. පුළුවන් නම් අපි දාන්නම් මේ කොපිරයිට් එක වැදුන නැත්නම් අපි දාන්නම් ඒකට. ඊට සනත් ජයසූරිය මාලින්ගේ ඉන්නවා මේ පුහුණු කරුවනේ බං. උගන්නපු ගුරුවරු. ඔව්. හරි දැන් අතර ගුරුවරු කියන කත ළමයි ටික කවුද? අරුන් ටිකනේ. ලොන්තෝ ටිකනේ. ඔව්. එතකොට මුන් ටික මේ සෙල්ලම් කරපු හැටි දැකලා අර මිනිස්සු දෙන්න පඩිපෙලේ ඉන්නවා නිකන් කලකිරිලා. ඒ වීඩියෝ මම ස්ටේටස් උත් දැම්මා. මම ඕන දාන්නම් මේ පොඩ්කාස්ට් එකත්. ඒක බලන්න දුක. ඒ වගේ මිනිස්සු එහෙම චාටර් වෙන්න ඕන මිනිස්සු නෙමෙයි. ඇයි එහෙම කරන්නේ? කාටද බම් බයින්නේ මේකට? මේ ප්ලේයර්ස්ලාටද බයින්න ඕන, පරිපාලනයටද බයින්න ඕන? මොකුන්ද මේක කන්ට්‍රෝල් කරන්නේ? මැනේජ් කරන්නේ? අපි කතා කරන්නේ අපිට බෑ ක්‍රිකට් හදන්න. අපිට වඩා උඩ ගොඩාක් ලෙවල්ස් තියෙනවානේ. අපිට ඇත්තමයි මම නම් මේ ඔහොම දැන් අපි ඔය කිව්වට මම අර කිව්වා වගේ මේ ගැන හදවතින්ම කැක්කුමක් තියෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ සාධාරණයක් වෙන්න ඕනේ කියන එක අපේ මතේ. මගේ මතෙත් මේක බෑ. මට නම් ගානක් කරන්න මම බලන්නෙත් නැහැ මම දන්නෙත් නැහැ එකෙක්වත් දැන්. අපි මේ Sorry පොඩ්කාස්ට් එකේ ටොපික් එක විදිහට කතා කරෙත් මේ හරි වේදනාවයි. හිතට හරි අමාරුයි. දැන් මම කිසිම ගානක් නැතුව ඉන්නවා ඒක ඔයගොල්ලන්ට තේරෙනවා මට කිසිම දෙයක් දන්නේ නැහැ. මූ මේ හිත රිදිලා ඉන්නේ. මූ බොක්කෙම ෆෑන් කෙනෙක් නේ මම. නෑ මම බොක්කෙම ෆෑන් කෙනෙක් නේ බොරු කියන්න ඕනේ නෑ. මම මේ ක්‍රිකට් නැතුව මේ මං ගහන්නෙත් නෑ මං ක්‍රිකට් පිස්සුද බඩ. ගහන්න නැතුව ඒක නේ බලනවා. එහෙමනේ මම මගේ ඇස් දෙකට මම දැක්ක 2014 ශ්‍රී ලංකා ඉන්දියා ෆයිනල් මැච් එක T20. ඒ මැච් එක මම ඇස් දෙකට දැක්ක මිනිස්සු සෙල්ලම් කරපු හැටි. සෙක්ස් නේ ඒක. ඒක දැක්ක නිසා මට දැන් දකිද්දි දුකයි. අන්න ඒකයි ප්‍රශ්නේ. දැන් ඉන්න ළමයින්ට දකින්න දෙයක්වත් නැහැ. ඒකයි ප්‍රශ්නේ. අපි දැක්ක අපි චූටි කාලේදී මේ මැච් එක දැක්කා. අපේ අම්මලා කාලේ කට්ටිය අරවින්දලා සනත් ජයසූරියලා ප්ලේ කරපේට දැකලා තියෙනවා. ඒගොල්ලෝ ඒ දුක තියෙන්නේ. ඒකයි මේ අපේ අම්මලාගේ තාත්තලාගේ වයස කට්ටියට පට්ට දුකයි. මයික් ඇල්ලුවම මේ කෙත්තාරාමේ මයික් එක ඇල්ලුවම මාධ්‍ය විදුවල ඒ මිනිස්සු කුණුහරුපෙන් බයින්නේ ඒකයි. ඒ මිනිස්සුන්ට තියෙන වේදනාව. ඒ වගේ ප්ලේයර්ස්ලා හිටපු කාලයක් අපිට තිබුණා. දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. මම දැක්ක 2014 එක ඊට පස්සේ නම් දැක්කේ නෑ. ඒගොල්ලෝ අයින් වුණාට පස්සේ මේ චාටර් මේ ලොන්තෝ ටික ඇවිල්ලා කන හැමදාම විකට් ටික පෙරහැර වගේ කැත්ත මුන් ගහන පෙරහැර වගේ එකක් යනවා ආයෙ එකක් යනවා මට නම් තේරෙන්නේ නෑ නේ වන්ද මේ ඕක තමයි ක්‍රිකට් වල කතාව. මේ අපි තව එපිසෝඩ් එකක් කරන්නම් දවසක හැදුන දවසට ක්‍රිකට් සුපිරියට හැදුන දවසට දැන් හරි දැන් අපේ මතේ පුළුවන් කියලා එපිසෝඩ් එකක් හදන්න නැද්ද බං? ඔව් එච්චරයි. ලොන්තෝ ගැන ඉවරයි. ඊළඟ කතාවෙන් ටොපික් එකක් තියෙනවා. මොනවද තියෙන ටොපික් එක? ඔබ කියවනේ මෙතන හොඳ සිග්නල් එනවා කියලා. ඔව් ඒක කතා කරන්න ඕන අනිවාර්යයෙන්. දැන් මේ ලොකු භීෂණයක් තිබ්බ කාලයක් තිස්සේ මේ 5G රාවේ මේක මේ බලන හරි අහන හරි ඔයාට 5G සිග්නල්ස් තියෙනවා නම් මේ වෙනකොට කමෙන්ට් එකක් දාන්න. මටත් 5G සිග්නල් තියෙනවා කියලා ඔයාලා ගෙදරට. හරිද? මන්ද අපේ ගෙදරට දැන් 5G සිග්නල්ස් තියෙනවා. හැබැයි හොඳටම සිග්නල්ස් නැහැ. ඉඳලා හිටලා සිග්නල්ස් එනවා නැති වෙනවා. අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ 2026 පෙබරවාරි 26. මේ වගේ දවසක් අයියෙන් නැහැ නේ බං අමුතු දවසක්. 2.0.6.2.2.6 අඩෝ wow daddy wow fucking hell ස්පෙෂල් දවසක් හරි. එතකොට මේ වෙනකොට 5G ටෙස්ටිං අර බීටා ලෙවල් එකේ වගේ තියෙනවා ගොඩක් ඒරියාස් වල. ඉතින් ඔයාලා ගෙදරටත් බොහෝ විදිහට තියෙන්න පුළුවන්. වත්තලට එහෙම සුපිරියට තියෙනවා. මම ඊයේ ටෙස්ට් කරා වං 5G ස්පීඩ් ටෙස්ට් එක. වත්තල කෙලිෆෙල්ඩ් එක ගාව. වත්තල කෙලිෆෙල්ඩ් එක කොහෙද තියෙන්නේ? බැරිස්ටර් එකේ. මාබෝලේ very good මාබෝලේ. Mbps 380ක් 400ක් ලඟ වෙන්නේ. nice ස්පීඩ් එක 5G වල මේ good නේ. ඩයලොග් අපි කියමු නේද සිම් එක කරන්න දෙයක් නැහැ. ඉතින් ඩයලොග් ස්පොන්සර් කරපන් දැන්. කරයු ස්පොන්සර් මට එනවා ඉතින්. ඒ ස්පොන්සර් කරන්නේ නැහැ බංගෝ. අපි ගිහිලා දුන්නොත් මිසක් කීයක් හරි රීලෝඩ් එකක් දාන්න. අපි ඔව් විකුණන් කනවා අපි. විකුණන් කනවා ඒක ජරා. එළිය මම මේ Spotify එකේ online tracks සහ මහා රිදෙට data යනවා බං. ඉතින් හොබඩයි දන්නවා guys 5G වල bandwidth එකත් එක්ක අපි data card එකක් දැම්ම කොච්චර වේගෙන් ඔක් කැපේද කියලා 5G වලදී. දැන් අර කාලයක් 4G දිනුන ඇවිල්ලා 3G phones නැත්තර නැතිලා ගියානේ. දැන් මම දැන් 3G signal දාලා අපිට call එකක් ගන්න බෑ බා. ඌනේ. එච්චර 3G නැහැ. මේ infrastructure දැන් නැහැ 3G වලට. ඉතින් ඔහොම වෙලා දැන් 5G තොම expand වෙන ගත්තම මට දැන් තව අවුරුදු දෙක තුනකින් 4G නැති වෙයි කියලා. 4G නැතුනම දැන් ලෝකේ තියෙන 4G devices ටික මොකද කරන්නේ? 5G devices හැමෝම ගාව නැහැ. අලුත් latest models වල තමයි 5G තියෙන්නේ. දැන් බා ඉස්සර මේ අර පරණ ෆෝන්ස් වල තිබ්බනේ අර H+ කියන්නේ 3G. ඒ මොනවාද? 3G HSPA+. ඒ කියන්නේ 3.5G.
3G එතකොට අර E කියලා වැටෙන්නේ E කියන්නේ 2G 2G GSM ගණන් බෑනේ GSM ඊට පල්ලින් 2G වලින් වැඩ කරපු කාලෙකුත් තිබ්බනේ බං 2G වලින් වැඩ කරා 2G වලින් අපි එතකොට ඒ කාලේ එච්චර ස්ලෝ නෑ නේ බං 2G කියද්දි ඒ කියන්නේ ඒ කාලේ බං ඕකට හොඳ ඉන්ට්‍රෙස්ටිං ටොපික් එකක් ඔය කිව්වේ දැන් ඇත්තම කතාව මේ හඳ ගමනට පාවිච්චි කරලා තියෙන කිලෝබයිට් ලෙවල් එකේ data measurements අම්මට සඳ ගමන හරිද 69 ගැන අපි කතා කරන්නේ එතකොට මේ 69 ඒ කාලේ resolution හැම දෙකේම අඩුයිනේ බං හැම එකෙම resolution අඩුයි ඒ කියන්නේ දැන් ඔය 2G වලින් ඊට අවුරුදු 15කට විතර කලින් 15ක ඒ වගේ කාලයකට කලින් අපි Google ගියාම Google page එකේ පාවිච්චි කරලා තියෙන HTML technology එක CSS technology එක එතනින් යාට ගියාම resolution devices වල තියෙන ඒවා ඔක්කොම අඩුයිනේ බං ඒතකොට ඒ වගේ මේ features ටික load කරන්න ඔයාලට megabyte ගානක speed එකක් ඕන වෙන්නේ නෑ නේ ඒ වගේ low resolution එකක් load කරන්න ඔයාලට ඕනේ අඩු bit rate එකකින් දින මේ හරි චුට්ටයි ඕනේ ස්පීඩ් එක. අන්න ඒකයි අපිට ඒ කාලේ ෆීල් දුනේ මේ මාර ස්ලෝ නෑනේ කියලා. හැබැයි දැන් අපිට මාරදෙර 2G දැම්මොත් අපිට කිසිදක් කරගන්නත් බෑ. කෝල් එකක් ගන්න ටයිම් අවුට් වල page එක load නැති වෙනවා. හේතුව එච්චර complicated animations transitions හැම දෙයක්ම technology එක දිනු වෙලා තියෙනවා. වෙබ්සයිට් එකත් ඉන්ෆර්මේෂන් වැඩි එකද? ඉන්ෆර්මේෂන් වැඩි, resolution වැඩි. හරිම කතාව. මම resolution කියන්නේ screen එකේ resolution නෙමෙයි. ඕනම දෙයක resolution වැඩි ගන්න detail එක වැඩි වෙනවා. මම කියන කතා detail එක මම කියන්නේ. details වැඩි දැන්. ඒ කාලේ details නෑ. ඒ කාලේ අපි මේ හැමදේම බැලුවා 3GP නේද? හැමදේම බැලුවා 3GP නේ වීඩියෝ පාව බැලුවා. 3GP කින් එකද වගේනේ. හරිද? ඒ ඔක්කොම දිනේ 3GP හරි. 3GP. හරි. ඉතින් මේ අපේ සේම් ඒජ් කොල්ලෝ ටික දන්නා 3GP කියලා කිව්වා. ඒක දන්නා ඒ කාලේ 9 වසරේ. මේ කලින් බා 3GP ඔව් ඒ කාලේ වගේ ඉස්සර මතන්නේ ඉස්කෝලේ ෆෝන් ගෙනල්ලා මෙහෙම පෙන්සිල් කේස් එක අස්සේ තියාගෙන 3GP වීඩියෝ ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ තන කාලේ එන ලොකු සීන් ලොකු එකක් අපිට ඔව් 3G මට සීරි අර බටන් ෆෝන් Nokia බටන් ෆෝන් එක 3GP එකම ලෝඩ් කරන සුපිරියර් 2G ඉස්සර පන්තියට ෆෝන් ගෙනාපු උනුත් මතකයි නේ මම කියන්නේ අපි දෙන ගන්න ආතල් බං කෝල් කරලා එක කාට එයි බං අනුසස්ලා එහෙම ඔව් කෝල් කරලා අපි ආතල් ගන්න අම්මඩ මම ඒ සෙට් එකේ හිටියේ නෑ බල් ලොකුවට හිටියේ නේද 11 වසරේද කොයිද මං හිතන්නේ ඒ සිග්නල් තිබ්බේ 11 වසරේ 11 වසරේ මම පන්ති ඉන්නේ නෑනේ මම උඹ නෑනේ උඹ හිටියත් මේ මූ එහෙම හිටියේ මේ ඉස්කෝල කාලෙත් මේව තමයි කතා කරන්නේ නෑ පැත්තකට වෙලා හෙන ඉන්ට්‍රෝවර්ට් කොහොම විදියට ඉන්ට්‍රෝවර්ට් චරිත yes kind of අර මොකද ඉන්ට්‍රෝවර්ට් එක්ස්ට්‍රෝවර්ට් මික්ස් වුණා මොකද බං ඉන්නේ ඇම්බර්ට් නේ ඇම්බිවර්ට්ද අන්න එහෙම සින්න මූට එහෙමකුත් තියෙනවා මූ එක්ස්ට්‍රෝවර්ට් සමහරලාට එක්ස්ට්‍රෝවර්ට් වැඩි එක්ස්ට්‍රෝවර්ට් සමහරලාට ඒ කියන්නේ උඹ හදා ගන්න එක්ස්ට්‍රෝවර්ට් සීන් උඹට උඹ සාමාන්‍ය බං ඉන්ට්‍රෝවර්ට් නේ ඒ කියන්නේ උඹ හිතන්න ෆැක්ටරි සෙටින් එක උඹ මොකක්ද ඩිෆෝල්ට් එක ෆැක්ටරි ඩිෆෝල්ට් එක මගේ තැන ඉන්න හැම ගන්න නෑ බං මට තැනට වෙනස් වෙනවා දැන් මම එළියට ගියොත් මෙහෙම දෙයක් තියෙනවා මගේ එළියට ගියාම එක්ස්ට්‍රෝවර්ටඩ් හැමගේ සෝෂල් බැටරි එකක් තියෙනවා ඒක ඩ්‍රේන් වෙන ඉක්මනට ඒ මොකද ඒක අපි පොඩ අහමුද මොකද ඒ තේරුම කියලා ඒක බං ඉන්ට්‍රෝවර්ටඩ් කට්ටිය දන්නවා ඒ කියන්නේ එළියට ගියාම මේ අපේ සෝෂල් එනර්ජි එක තියෙන්නේ අපි ටිකක් කළා ඒ සෝෂල් වල ඉන්ටරැක්ට් වෙන්න පුළුවන් හැකියාව ඔව් ඒක ටික ටික අඩු වෙනවා සමහරලාට ඊට පස්සේ ටිකක් කළා ගියාම පස්සේ පැත්ත කරලා කට්ටිය එන්ජොයි කරන දේ බලන් ඉන්නවා ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් එනවා ආයෙ යන්න පුළුවන් ඒ කියන්නේ මට හිතෙන විදිහට මෙයා 60% ඉන්ට්‍රෝවර්ට් 40% එක්ස්ට්‍රෝවර්ට් 50 ගන්න පුළුවන් බා උඹ ප්‍රිෆර් කරන්නේ මොකද්ද වැඩිපුරම එක්ස්ට්‍රෝවර්ට් ප්‍රිෆර් කරන්නේ really ඔව් මම all the time එක්ස්ට්‍රෝවර්ට් නම් කැමති හැබැයි ඒක මගේ ඇඟේ නෑ naturally මම හරි silent dial එක සිරාට සයිලන්ට් මෙයා මාර සයිලන්ට් අයි දන්නේ මම පොඩ්කාස්ට් එකක් කරන්නේ මගේ එහා පැත්තේ තමයි පොඩ්කාස්ට් එකට දංගා මේ මෙහෙම ආවම තමයි guys මේක බොන්ඩ් එක හැදෙන්නේ දැන් මම කතා කරන්නේ මම කතා කරන අපිස් එක්ක ගන්න එතකොට තමයි බොන්ඩ් එක හැදෙන්නේ අපි දෙන්නම කතා කරනකොට කාට කතා කරන්න chance එකක් තියෙන්නේ කියන්නකො තමයි හැමදේ අර කසාද බදින එකේ තියෙන්නේ කොල්ල සරයි නම් කෙල්ල සරයි වෙන්න බෑ කෙල්ල සරයි නම් කොල්ල මොකද මම කියන්නේ මට පැටලුණාද මොකද දෙන්නටම බුද්ධිමත් වෙන්නත් බෑ එහෙම බෑ ඒ කියන්නේ එකම ෆීල්ඩ් එකේ වෙන්නත් බෑ කතාවුත් කියනවා නේද එහෙම නෑ නේ එහෙම නැද්ද එහෙම තියෙනවා ඒක නම් ඉතින් මෙහෙමයි කපල්ලෙන් කපලට වෙනස් වෙනවා මම අහලා තියෙනවා කොල්ලට මොලේ තියෙනවා නම් කෙල්ල මෝඩ වෙන්න ඕනේ එක්ක කෙල්ල බුද්ධිමත් නම් කොල්ල මෝඩ වෙන්න ඕනේ ආයි අරක හොඳයි කොල්ල බුද්ධිවත්ලා කෙල්ල ඒත් බෑ බා හිතපන්කෝ ඒ කෙල්ල දෙන්නම බුද්ධිමත් වුණොත් ඒක කන්ෆ්ලික්ට් එකක් තියෙනවා කුණා කියලා දන්නකො කසාද බන්දර පස්සේ යකෝ මෝඩ අම්මා කෙනෙක් ඉන්නේ බා එහෙම අවුල් මෝඩයි කියන්නේ එහෙම නෙමෙයි බා එහෙනම්
පොත් කියන්න තේරෙන්න එක එන්ඩ් ඔෆ් අපිට ඩිස්කෂන් තේරෙන්නේ නැහැ guys. අනේ මන්ද. මට ඉස්සරහට ට්‍රබලිෂ් එකින්ද අපි let's avoid that මේ ටොපික් එක හරි බරපතල දෙයක් වෙන එක. මේ ඕක දැන් කතාව දැන් අපි කතා කරේ මේ නෙට්වර්ක් ගැනනේ. දැන් ඉතින් ලංකාවේ වැඩිපුරම තියෙන 4G අවුල් දැන් තියෙනවා. තලවිල පැත්තට ගියාම මඩුපල්ලි පැත්තට ගියාම තාම නැහැ සිග්නල්. ආයෙ පැත්තට නෑනේ. හිට දරකන 5G දෙන්නේ. ඔක්කොම කලින් මම නම් කියන්නේ මගේ රෙකමෙන්ඩේෂන් එක ලංකාව වටේම කවරේජ් එක දෙන්න ඕන. at least 4G. ඉස්සර කලින් ආණ්ඩුව ලාවනේ මද බැලුන් එකක් දාන කතන්දර. Wi-Fi බැලුන්. ඒක මම දැන් අනේ මන්ද මොනාරාද කියන්නේ. ඒ මොකද්ද ආණ්ඩුවත් සීනේ? එක්කම ගියා. ඒ මොකද්ද සීනේ Wi-Fi බැලුන් සීනේ? Google Wi-Fi බැලුවා. මම දැන් ඒක අර සිග්නල් කවරේජ් නැති තැන් වලට බැලුන්ස් වලින් අහස කවර් කරලා හැමෝටම Wi-Fi දෙනවා වගේ සීන් එකක්. එහෙම ලෝක try කරේ. ඒක ගොඩ කාලෙට කලින් එන කාලයක්. කාලයක් නේ බා. කාලේ මෛත්‍රික කාලේ. හිටන්ගේ කාලේ. හිටන්ගේ කාලෙද? ඌ බං ඒ කාලේ රනිල්ගේ හිටන්ගේ කාලේ. සීන් එක. රනිල් නේ ඔක ගෙනාවේ. ඔව්. ඒගොල්ලෝ අගමැතියේ මිටි එක. ඔව්. මේ අසාර්ථක වුණානේ guys. ඊට පස්සේ ආයෙත් හැමදාම දැන් නම් හොඳයි ඇත්තටම දැන් රිලයබල් නේද ටිකක්. දැන් අවුලක් නැහැ. කුණාටුවක් ඇවිල්ලා මේ ටවර්ස් ටික ඩවුන් වුණ නැත්නම් අවුලක් නැහැ. පාවිච්චි කරන්න පුළුවන් අපේ පර්සනල් එක්ස්පීරියන්ස්. ගම්මතුර කාලේ සෑහෙන්න මේ අපිට තිබ්බා ස්ට්‍රික්නස් ස්ට්‍රෙන්ත් එක. තිබ්බා හැබැයි ටික අමාරුයි ඒක තිබ්බේ. මට අවුලක් තිබ්බේ නැහැ බා. උඹ කොළඹ හිටියේ? කොළඹත් අවුල් කියලා ආරංචි. මෙහෙට නම් සිග්නල් තිබුණේ නැහැ කොළඹ ලොකුවට තිබ්බේ නැහැ. හැබැයි තිබ්බා අවුලක් ප්‍රශ්නේ තියෙන්නේ ජෙනරේටර්ස් වලින් දුවන්න එහෙම නැහැ. එහෙම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ලංකාවේ නැහැ සිග්නල් ටවර්ස් වල. කරන්ට් එක ගියාම ජෙනරේටර්ස් වලින් පොඩ්ඩක් වෙලාවක් දුවනවා ඊට පස්සේ නැති වෙනවා. ඊට පස්සේ වෙන වෙලාවත් සිග්නල් 2G විතරයි කෝල්ස් ගන්න විතරයි බලන්න ඒවත් ඩ්‍රොප් වෙවි තමයි එන්නේ. එහෙම අවුල්. මේ රිලයබල් කනෙක්ෂන් එකක් තියෙන්න ඕනේ ISP කෙනෙක් නම් ඔයා ඩයලොග් මොබිටල් හරි මොකක් හරියක් නම් ඔයාට පුළුවන් වෙනවා මේ රිලයබල් කනෙක්ෂන් එක දෙන්න. මොකද ඒක අවශ්‍යයි රටක් විදියට රටකට ගායිස් අනිවාර්යෙන් දියුණු වෙන්න මිනිස්සුන්ට ඉන්ටර්නෙට් ඕනේ. ඒක අනිවාර්යෙන් ඕනේ. ඉතින් මේ 4G coverage එක already තියෙනවා ගොඩක් තැන්වල. නැති තැනුත් තියෙනවා. දැන් ඉතින් 5G තියෙනවා. ඒක තමයි හොඳම නිවුස් එක. 5G ඉතින් වාසිය ප්‍රධාන වාසිය තමයි බලන්න latency එක. මාර ස්පීඩ් එක කියන්නේ latency එක කියන්නේ ඔයාලට 1 to 1 වැඩක් කරන්න පුළුවන් level. ඒ කියන්නේ මෙතනකෝ මට මෙතන AI robot කෙනෙක් ඉන්නවා. මෙතන මගේ මොකක් හරි gesture motion sense එකක් තියෙනවා. මම අත මෙහෙම කරද්දි robotic arm එක අතත් මෙහෙම වෙනවා. ඒක හරියටම sync වෙන්න නම් ඒ robotic arm එකේ මගේ ගාව තියෙන device එකේ internet connection latency එක almost 0 වෙන්න බෑ. almost 0 වෙන්නේ නැහැ කොහොමත්. මිලිසෙකන්ඩ් ගානක් තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. මේ මිලිසෙකන්ඩ්ස් ගානේ පුළුවන් තරම් අඩු කරගන්න ඕනේ. 5G වල ඒක තියෙනවා. මට මතකයි ඩයලොග් එකෙන් ඕක කරා ඉස්සර මම දැන් ගොඩක් අවුරුදු ගානකට කලින් මේ කට්ටිය fiber use කරන්නේ. ඒ පින් එක අඩු කරගන්න. ඒකයි. කොහොම හරි ඒ සිංගර් කෙනෙක් ඉන්දියාවේ ඉඳන් එහෙ සිං කරනවා ලංකාවේ මෙතන තමයි බෑන්ඩ් එක ප්ලේ කරන්නේ. අවුරුදු කීයට මතකද 2019 මතක නැහැ හරියටම. සිංගර් කෙනෙක් මම දැන් ඒ කාලේ ප්‍රසිද්ධ YouTube එකේ කවර්ස් දාපු කෙල්ලෙක්. එයා ඉන්දියාවේද කොහෙද ඉඳගෙන ලංකාවට අර ලයිව් සිං කරන මම දැන් 5G කනෙක්ෂන් එක තිබ්බේ. එතකොට ලංකාවේම ගිටාර් ගහන. හැබැයි ඕල්මෝස්ට් අර ගානට සිංක් වෙලා ලේටන්සි එක නැහැ. නැත්නම් අපි දැන් කෝල් එකක් ගනිද්දි අපි මෙතනින් හෙලෝ කියද්දි තප්පරයකට පස්සේ එහෙට එන්නේ. ඒවක නැහැ. ඒ වගේ වැඩ කරන්න පුළුවන්. සහ ඉතින් ස්පීඩ් එක හොඳයි. 4K වීඩියෝ එකක් බලන්න එහෙම ඉන්ස්ටන්ට් ප්ලේ වෙනවා. අයි ලෝඩ් වෙනවා කියලා දැන් නෑ බා 4K වීඩියෝ. 5G network එකක් ඇතුලේ. ඒ වගේ වාසිය නැහැ. ඉතින් ඒකෙම disadvantage එක තමයි ඉතින් data cap එකක් තියෙනවා. usage data cap එකක් තියෙනවා නම් ඔයාගේ data connection එකට එනම worst ඒ කියන්නේ වැඩි කරනවා 1GB වගේ මෙහෙම කරද්දී යනවා. ආපෝ ඉවරයි. මෙහෙම කරද්දී ඉවරයි. මම සතියෙන් ඉඳන් මම දැන් අර 5GB මේ පැකේජ් එක දානනම් ඉවරයිම. ඉවරයි. මේ ඒක නිසා ඇත්තටම එන අමාරුයි පාවිච්චි කරන්න. එහෙම වුණාම ඉතින් ලංකාවේ ISP game එක බලනවා නම් please පුළුවන් නම් අපිට අර true unlimited ලබා දෙන්න monthly package එක ගන්න බා. මේ truly unlimited නැත්නම් මේ බොරුවට මේ limit කරලා daily මෙච්චරයි එහෙම දෙන්න එපා වැඩක් නැහැ. තියනවා නේද truly unlimited scene එක SLT ලගේ. SLT එක shout out එකක් දෙනවා SLT ලා ටෙලිකොම් ලාට මේ දැන් fiber පාවිච්චි කරන කට්ටියට මේ පුළුවන් home unlimited කියලා මම package එකේ නම රුපියල් 5990යි tax එකත් එක්ක දැන් 7000 80000ක් විතර එයි.
truly unlimited mbps ci speed එක download ඒක තමයි මං speed එක. ගාගෙන ඔව් මේක තමයි මම පාවිච්චි කරන්නේ දැන්. ෆයිබර් එක fiber line. Yes, yes. මේ ඒ ඇත්තටම හොඳයි. පාවිච්චි කරන්න පුළුවන් නම් දැන් මමත් බොහෝ දුරට අනාගතේ මාරු වෙන්න ඉඳගෙන මම දැන් use කරන්නේ 4G connection එක. හැබැයි එක කරදරයි. 5000 ගාන 5990ක් වුණාට ටැක්ස් එකත් එක්ක එනවා 7000 ගානක් 7000 ගානක් අට දාලා bill ලඟ එනවා. වෙනවා. මේක bill එක ඒක එනවා ඒක තමයි ඒක කියන්නේ නැහැ. ඒක කෝල් කරලා මේ පැකේජ් එක මේව කරද්දි තමයි ඒගොල්ලෝ කියන්නේ මේ ටැක්ස් එකත් එක්ක මේ ගාන එනවා කියලා. ඒක එකපාරට හා කියන හැබැයි හොඳයි ඉතින් 5900 ගානට මේ පැකේජ් එකේ ගාන දුන්නාම 7000 ගානකට ගෙවන්න පුළුවන් බා. ඔව්. පැකේජ් එක ගාන 7000 ගාන 10000ක් එනවනේ. ඔව්. මේ ඔක්කොම බිල් එක ඉතින් ඒක නිසා ටැක්ස් එකත් මම හිතනවා මේ මොනවාද මේ බිස්නස් පැත්තට පාවිච්චි කරන කෙනෙක්ට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැත්නම් නිතරම ඉන්ටර්නෙට් අවශ්‍ය වෙන කෙනෙක්ට තමන්ගේ බිස්නස් එකක් හරි ඒ කියන්නේ ඔන්ලයින් වර්ක් කරන ඔය කට්ටිය වගේ කෙනෙක්ට මම හිතන්නේ කිසිම පාඩුවක් කියලා බං 7000 ගාන නෑ 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 පාඩු ඔවුල නෑ. ඒ කියන්නේ හොඳට යූස් කරන්න පුළුවන් රිලයබල් නේ. ඔවුල නෑ රිලයබල් රිලයබල් mbps 100ක් කියන්නේ හොඳ ස්පීඩ් එකක් දැනට වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ fiber mbps එක මම කියන්නේ ඒ ඇවිල්ලා LAN cables වලින් ඉන්නේ RJ45 cables වලින් එන්නේ. ඉතින් ඒක 150 100 mbps වගේ ස්පීඩ් එකක් තමයි තියෙන්නේ. ඔයාලට fiber line එක කෙලින්ම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා PCI graphic card එක ගන්න තැනට. PCI card එකක් ගන්න පුළුවන් 1 gigabit. PCI card එක ගන්නවා. ඒතර කෙලින්ම fiber cable එක ඔයාලට PCI එකට ගන්න පුළුවන්. අම්මට සිරි. එතකොට සිරා. ඒතර කෙලින්ම ඔයාලට 1000 mbps ළඟ යන්න පුළුවන්. නෑ අපිට යන්න බෑනේ කොහොමද අපේ අතනින් මෙයා වෙනවනේ 100න් මෙයා වෙනවනේ අපි කනෙක්ෂන් එක කැප් එකක් තියෙනවනේ. කැප් එක නැත්තම් පුළුවන් fiber වල යන්න. එතකොට ඒක 100ටම වැඩ කරනවද ඒ කියන්නේ 100න් පල්ලෙහාට එන්නත් ඒ අර අපි අර කේබල් එක හරහා ගත්තොත් කේබල් හරහාද මම දන්නේ නැහැ. ඒක කොහොමද එක්ස්පීරියන්ස් කරලා නැහැ. එහෙම වෙනවා ඇති. එතකොට ඊතර්නෙට් කේබල් කියලා මොකක්ද කියන්නේ ඊතර්නෙට් කේබල් කියන්නේලා guys RJ45 ඔය මේ මාදර කියන්නේ UTP unshielded twisted pair සිංහලෙන් කියපන් ප්‍රකමන ආදර කියන්නේ සිංහලෙන් බෑ මතක නැහැ සිංහල කොහෙද යකෝ සිංහල මතක IT ට්‍රැක්ද මෙතන IT කරන කට්ටිය නෙමෙයි බලන්නේ බලන්නේ කම්බි යුගල නොවැසුණු ඇඹරුණු කම්බි යුගල හරිනේ ඒක තමයි මම කතා කරන්නේ ඒක තමයි අර නවන්න පුළුවන් RJ45 කේබල් කොහමද දන්නේ කහ පාට cat 5 කියලා ගාලා තියෙන cat 5 6 7 කියලා අන්න ඒවා ඒ කේබල්ස් වලින් යන්න උපරිම බෑන්ඩ් විඩ්ත් එකක් තියෙනවා ඊට වඩා ඒ ස්පීඩ් එක අචීව් කරන්න බෑ ඔයාලට ෆයිබර් ලයින් එකක් ඕන නම් ඔයාගේ PCI කාඩ් එකක් ගහලා PC එකට මේ එහෙම පාවිච්චි කරන ෆයිබර් කේබල් එකේ ෆොටෝ එකක් දාන්නම් මෙතනින් උඹ ගිය එපිසෝඩ් එකේ ෆොටෝස් දානවා කියලා මෙහෙම පෙන්නුවට දාලා තිබ්බේ නෑ ඔව් guys මම දාන්නම් මේක දැන් මේකට සිරා එඩිට් කරන්න ඉන්නේ එපිසෝඩ් එක ඔය දැන් මේ පටන් ගන්න සිරා එඩිට් කරනවා කියලා බලමු එඩිට් එක ෆයිබර් කේබල් ඔය එන චූටි ඕකේ ලයිට් එකක් ගහම ඒ ලයිට් එක හරියට යනවා අනිත් පැත්තට ලයිට් එක නෑ වීදුරු බට චූටි හැම ඉසකෙස්සරට කීන අර ස්ටේටස් දාලා තිබ්බේකනේ ඉතින් Instagram story එක දාලා තිබුණේ කැමරා ටෙක්නොලොජි එක ෆයිබර් කියන්නේ සුපර් ටෙක්නොලොජි එක ෆයිබර් වෙනස් 5G වෙනස් පටලවා ගන්න එපා 5G කියන්නේ වයර්ලස් නෙට්වර්ක් ටෙක්නොලොජි එකක් ෆයිබර් කියන්නේ වයර් ටෙක්නොලොජි එකක් දෙකක් මම ප්‍රිෆර් කරන්නේ හැමතැනම අරන් යන්න තිබ්බනම් ෆයිබර් සුපිරි ෆයිබර් නේ 5G ඉතින් හොඳයි නරකන්නේ එනේ ෆයිබර් කියන්නේ රිලයබල් එහෙම රිලයබල් 5G reliable වෙයි ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වැඩි කරන්න පුළුවන් we're not there yet නේ we're not there yet we are not there yet අපි යනවා එතනට තව කාලයක් යයි ඉතින් තව පොඩ්ඩක් යමු මොකද 5G ට හදන්න අමාරුයි ඉතින් මොකද අර වේව් ලෙන්ත් එක ෂෝට් නේ ඒක නිසා අර මොකද්ද ළඟ සිග්නල් කණු සෙට් කරන්න වෙනවා ඒක තමයි කේස් එක ඒකට වියදම් වැඩි ඒක තමයි 5G කතාව එහෙනම් අපිට ඔච්චරනේ මම කතා කරන්න තියෙන්නේ යා අපි පොඩ්කාස්ටිං ගැන අපි වැදගත් දේවල් කතා කරා අපි වැදගත් දේවල් අහන් ඉන්න වටින දේවල් ටික කතා කරා කලින් එපිසෝඩ් එකේ ලොද්ද ගැන කතා කරා 5G ගැන ෆයිබර් ඔක්කොම ගැන කිව්වා මාට කියන්න දෙනවද ඔයාලට නෝ මෙතන නවත්තමුද එහෙනම් ෂේප් එක නවත්තලා දාමුනේ ඔව් එහෙනම් මෙතනින් අපි නවත්තමු ඊළඟ එපිසෝඩ් එක උනත් දවසක් කියන්න ඕනේ නෑනේ මේවල සෙට් වෙලා පටගාලා කරමු අපි කවදා එපිසෝඩ් එක දායි මොකද දැනට 4K රෙකෝඩ් වෙන නිසා කීයද දන්නේ නැහැ ප්‍රොජෙක්ට් ෆයිල් වීඩියෝ ෆයිල් එක ඔව් දැන් අපි නවත්තන්න ඕනේ ඊළඟ දැන් මේ එපිසෝඩ් එක 4K දාලා ඊළඟ එක ආය අපි HD කරයි දන්නේ නැහැ ඒක අපි පොඩ්ඩක් බලන්න අපි එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ අපි මේක 4K අප්ලෝඩ් කරයිද දන්නෙත් නැහැ ඒව කියන්න බෑ ඔව් එහෙනම් අපි මෙතනින් නවත්තනවා thank you very much podcast එක අහන්න හිටියට මම මගේ නම ක්‍රිෂේන් මගේ නම ෆර්නි see you peace